ප්‍රිය ක්‍රීඩාලුවල හිතවතුනි ටෙස්ට් ලෝක කුසලානයට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද රාත්‍රියේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30යි තරඟය ආරම්භ වෙන්නේ. බටහිර ඉන්දීය කොදෙව් වේලාවෙන් උදෑසන 10ට තරඟය ආරම්භ වෙනවා. ඉතින් මෙම තරඟය ජයග්‍රහණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා ටෙස්ට් ලෝක කුසලානයේ ඉදිරියට යාම සඳහා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 3 වෙනි ස්ථානයේ තමයි ටෙස්ට් ලෝක කුසලානයේ රැඳී සිටින්නේ. වසරකට පසුව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයක් තමයි පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම මෙම කණ්ඩායම් දෙක සංසන්දනය කරොත් එහෙම ශ්‍රී ලංකාවත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමත් අතර තරඟ 24ක් පැවැත්විලා තියෙනවා ඉතිහාසයේ පුරා. එයින් තරඟ 11ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම තවත් තරඟ 4ක් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ටෙස්ට් තරඟවලදී ශ්‍රී ලංකාවත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ගත්තත් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා. නමුත් මේ වන විට තත්ත්වය කෙබඳුද කියලා අපිට ඇත්තට මේ තරගයේදී බලා ගන්න පුළුවන්. මොකද පැරණි ක්‍රීඩකින්ගේ දක්ෂතා ඔස්සේ තමයි එම වාර්තා අපිට සපයලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වගකීම ධනංජය ද සිල්වා බාරගනිද්දී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවරලා තින්නේ රොස්ටන් චේස් නැමැති ක්‍රීඩකයාට. ඉතින් බටහිර ඉන්දිය කොදෙව් දේශයේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වෙනවා ඔවුන්ගේ වේග පන්දු හමුවේ වේග පන්දුවලට මුහුණ දීමට සිදු වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන අංශය ඉතාමත්ම ශක්තිමත් කිරීම වැදගත් වෙනවා මෙම තරග ජයග්‍රහණය වෙනුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායමට සමබර පන්දු යවන්නන්ගෙන් යුත් කණ්ඩායමක් සිටිනවා. වේග පන්දු යවන්නන් සමග දඟ පන්දු යවන්නන් මිශ්‍ර වූ කණ්ඩායම. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ප්‍රබලම අවිය වෙන්නේ වේග පන්දුවේම. ඔවුන්ගේ ලෝසුපතල නම් දැරූ පිතිකරුවන් නොමැති වුණත් ඔවුන්ගේ පන්දු බලයනිය ඊට වඩා ශක්තිමත්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟාවලිය ජයගෙන ඉදිරියට යාමට හැකියාව ලැබේවා කියන එක තමයි අපි කාගෙත් ප්‍රාර්ථනාව. අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. නායකත්වය ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, සොනාල් දිනුෂ්, විශ්ව පනෑන්ඩු, නිෂාන් මදුස්ක, අසිත පනෑන්ඩු, ලහිරු උදාර, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, රාමේෂ් මෙන්ඩිස්, පැතුම් නිසන්, කසුන් රාජිත, මිලන් රත්නායක යන ක්‍රීඩකයන් සහ නවක මුහුණු දෙකක් එකතු වෙලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්. පසින්දු සූරිය බණ්ඩාර සහ ඉසිත විජේසුන්දර. ඉතින් මෙන්න මේ සංචිතයත් එක්ක ජයග්‍රහී ආරම්භයක් ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවා කියන ප්‍රාර්ථනාවෙන් එහෙමනම් අද රාත්‍රියේ 7:30ට සියලු දෙනාම තරගය නැරඹීමට එකතු වෙන හැටියට ආරාධනා කරනවා. ඒ වගේම දෙවන තරගය පැවැත්වීම නියමිතයි ජූලි මාස 3 වෙනි දින. එහෙමනම් ඉදිරියේදී නැවතත් මෙම තරඟවල විස්තර සමගින් ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා මා. එතෙක් ඔබ සියලු දෙනා මගේ VOP ක්‍රිකට් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මෙම තරඟවල ඉදිරි විස්තරات එතකොට ඔයාලට බලන්න පුළුවන් වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සියලු දෙනාටම ජයග්‍රහී සතියාන්තයක් වේවා.